ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් රේෂ් වෙතින් බ්ලීචින් අඩංගු නැති නිෂ්පාදන පෙළක් ඔබේ සමට ආදරය කරන්න. සුබ දවසක් සියලු දෙනාට. මම මේ මීටින් එක කරන්නේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ තියෙන නිෂ්පාදන පෙළ සම්බන්ධව ඔයාලා සියලු දෙනාව දැනුවත් කරන්න. මේ තියෙන රෙෂ් බ්‍රෑන්ඩ් එකේ තියෙන බුක්ලට් එක. ඔයාලට මේ බුක්ලට් එක resh.lk සයිට් එක හරහා ලබා ගන්න පුළුවන්. මේ බුක්ලට් එකේ තියෙනවා රෙෂ් බ්‍රෑන්ඩ් එකේ ඔයාලට හඳුන්වලා දීලා තියෙන සියලුම ප්‍රොඩක්ට් සහ පාවිච්චි කරන විදිය, ඒ වගේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියන එක මේ බුක්ලට් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු පළවෙනි ප්‍රොඩක්ට් එක. රේෂ් පළවෙනි ප්‍රොඩක්ට් එක විදියට හඳුන්වලා දීලා තියෙනවා ක්ලෙන්සර් එක, රෙෂ් ක්ලෙන්සර් එක. මේ ක්ලෙන්සර් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ කියුකම්බර්. කියුකම්බර් කියන්නේ අපි හැමෝම දන්නවා පිපිඤ්ඤ. පිපිඤ්ඤ සාරය තමයි මේ ක්ලෙන්සර් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ. අපි සාමාන්‍යයෙන් නෝමලි වුණත් පිපිඤ්ඤ කෑල්ලක් අපි මොන හරි අපේ ඇස්සවට හරි අපේ ස්කින් එකේ ඕනම ප්‍රශ්න වල පිපිඤ්ඤ කෑල්ලක් අපි යූස් කරොත් අපේ ස්කින් එකට හොඳ කූල් එකක් එනවා. ඒ වගේම මේක විශේෂයෙන්ම ගොඩාක් අවුවට පිච්චිච්ච හමක් තියෙන, වියලි හමක් තියෙන කෙනෙක්ට මේ ක්ලෙන්සර් එක යූස් කරන්න පුළුවන්. සහ ඕල් ස්කින් ටයිප් යූස් කරන්න පුළුවන්. අර අවුවට පිච්චිච්ච සහ වියලි සමක් තියෙන කෙනෙක්ට ටක් කාලේ ස්කින් එක රිකවර් කරගන්න මේ ක්ලෙන්සර් එක උදව් වෙනවා. ඊට පස්සේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ෆේස් ස්ක්‍රබ් එක. මේ ස්ක්‍රබ් එක ඔයාලා දැක්ක ගමන් ඔයාලට පේනවා ස්ක්‍රබ් එක හදලා තියෙන්නේ කොෆි කියන ඉන්ග්‍රීඩියන්ට් එකෙන්. එතකොට කොෆි කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් අපිට දෙන හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්, ස්වභාවික අමුද්‍රව්‍යයක්. ලංකාවේ පවතින දැනට පවතින ප්‍රොඩක්ට්ස් වලින් කොෆි යූස් කරලා හදපු ස්ක්‍රබ් එකක් තියෙනවා නම් රෙෂ් බ්‍රෑන්ඩ් එකේ නියම ප්‍රමිතියට හදපු ස්ක්‍රබ් එකක් තමයි මේක. සාමාන්‍යයෙන් අපි ලංකාවේ දකින්නේ ඉම්පෝර්ට් කරලා ගෙන්නන ප්‍රොඩක්ට්ස් වල විතරයි කොෆි කියන අමුද්‍රව්‍ය යොදාගෙන මේන් විදියට කොෆි කියන අමුද්‍රව්‍ය යොදාගෙන හදපු ප්‍රොඩක්ට්ස් අපි දකින්නේ ඉම්පෝර්ට් කරන ප්‍රොඩක්ට්ස් වලට විතරයි. නමුත් ඔයාලට දැන් ඔන්න ගන්න පුළුවන්, ඕනම තැනකට ඩිලිවර් කරගන්න පුළුවන් මේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ එන කොෆි ස්ක්‍රබ් එක. මේක ඔයාලට ස්ක්‍රබ් එකක් යූස් කරනකොට සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් වගේ යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි අපේ හැම දවස් 28න් 28 වගේ මැරුණු හැම අපි අයින් කරන්න ඕනේ. ඒ දවස් 28න් 28 අපේ හැම රිකවර් වෙනවා. මේ උඩ තියෙන මැරුණු හැම අපි අයින් කරලා දාන්න ඕනේ. අපේ අලුත් හැම එළියට දෙන්න නම් අපි තියෙන මැරුණු හැම ස්ක්‍රබ් කරලා අයින් කරලා දාන්න ඕනේ. එතකොට මේ ස්ක්‍රබ් එක හරහා ඔයාලට මේ සියලුම දේවල් කරගන්න පුළුවන් සහ මේ ස්ක්‍රබ් එක යූස් කරලා හොදපු ගමන්ම ඔයාලට ලොකු ස්කින් එකට ලස්සන ග්ලෝවින් එකක් ගන්න පුළුවන්, ඉන්ස්ටන්ට් ග්ලෝ එකක්. ඊළඟට මේ තියෙන්නේ ෆේෂල් මඩ් පැක් එක. මේ මඩ් පැක් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ මුල්තානි මිට්ටි. මුල්තානි මිට්ටි කියන්නේ මඩ වර්ගයක්. මේ මඩ වලින් තමයි අපේ ස්කින් එක ලස්සන කරන්නේ සහ ස්කින් එක ඇතුලේ තියෙන සියලුම අපිරිසුදු දේ අවශෝෂණය කරගන්න මේ ෆේෂල් මඩ් පැක් එක ඔයාලට යොදා ගන්න පුළුවන්. මේක ස්ක්‍රබ් කරලා ඉවර වෙලා මේ මඩ් පැක් එක යූස් කරලා සාමාන්‍යයෙන් විනාඩි 20 30 අතර කාලයක් තියලා ෆේස් එකෙන් හොදලා දාන්න ඕනේ. මඩ් පැක් එක ඔයාලට දවස් දෙකකින් දෙකට වගේ යූස් කරන්න පුළුවන් ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න. ඊළඟට තියෙනවා ටෝන එක. මේ ටෝන එක අනිවාර්යයෙන්ම මම අර කලින් ඔයාලට සඳහන් කරපු ප්‍රොඩක්ට්ස් ටික යූස් කරාට පස්සේ ටෝන එකක් යූස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ටෝන එකකින් වෙන්නේ අපි මේ යූස් කරන හැම ප්‍රොඩක්ට් එකකින්ම අපේ ස්කින් එකේ තියෙන pH level එක අන්බැලන්ස් වෙනවා. ඒ අන්බැලන්ස් වෙච්ච එක ආයිමත් බැලන්ස් කරගන්න තමයි අපි ටෝන එකක් යූස් කරන්නේ. එතකොට මේ ටෝන එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක කියුකම්බර් විදිහට යොදාගෙන තියෙනවා. එතකොට ඔයාලගේ කලින් මම කියපු ක්ලෙන්සර්, ස්ක්‍රබ්, මඩ් පැක් ඔය සියලුම ප්‍රොඩක්ට්ස් වලින් වෙන්නේ ඔයාලගේ ස්කින් එකේ තියෙන පෝසස්. එහෙම නැත්නම් රෝම කූප විවෘත වෙන එක. එතකොට විවෘත වෙච්ච රෝම කූප අපි විවෘත කරගෙනම තියන්න බෑ. එහෙම තිබ්බොත් එහෙම අපි කොහේ හරි එළියට ගියාත් කුණු දූවිලි සියලුම දේවල් අපේ ස්කින් එකේ ඇවිල්ලා ඒක ස්කින් එකට අවශෝෂණය වෙලා පිම්පල්ස්, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඔය වගේ දේවල් අපේ ස්කින් එකට ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ටෝන එකකින් කරන්නේ ඒ දේවල් යූස් කරලා අපි විවෘත කරගත්ත රෝම කූප සියලුම දේවල් ආයෙමත් ක්ලෝස් කරගන්න එක. ප්‍රොසෙස් ක්ලෝස් කරගන්න එක තමයි ටෝන එකකින් කරන්නේ සහ pH එක බැලන්ස් කරගන්න එක. එතකොට ඔයාලට මේ ටෝන එක හරහා ඒ ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපේ කන්ඩිෂනර් එක. මේ කන්ඩිෂනර් එක නරිෂින් කන්ඩිෂනර් එකක්.
සාමාන්‍යයෙන් මේකේ විටමින් B3 වගේ විටමින් සහ අනුමත ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩාක් අඩංගු වෙනවා. මේක හොඳ මයිල්ඩ් ස්මෙල් එකක් තියෙන කන්ඩිෂන් එකක්. ගොඩාක් සැර සුවඳක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම මේ කන්ඩිෂනර් එක යූස් කරද්දී ඔයගොල්ලෝ කොණ්ඩෙට විතරක් ඇප්ලයි කරන්න. ඉස් කබලට ඇප්ලයි කරන්න එපා. හොදලා දාද්දි කොණ්ඩෙන් 100% කන්ඩිෂනර් එක අයින් වෙන්න හොදන්න එපා. යම්කිසි ප්‍රසන්ටේජ් එකක් කොණ්ඩේ ඉතුරු වෙන කන්ඩිෂනර් එක හොදන්න. එතකොට ඔයාලට හොඳ මොයිස්චර් එකක් කොණ්ඩේ බලා ගන්න පුළුවන්. අගිස් පැලෙන එකට එම මේ කන්ඩිෂනර් එක ගොඩාක් හොඳයි. ඊළඟට මේ ෆේස් වොෂ් එක තියෙනවා. මේ ෆේස් වොෂ් එක ඇවිල්ලා ඕයිලි ස්කින් ටයිප් වලට යූස් කරන්න පුළුවන් ෆේස් වොෂ් එකක්. ඕනම කෙනෙක්ට එදිනෙදා ඔයාලා ෆේස් එක ක්ලීන් කරනකොට මේ ෆේස් වොෂ් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. මේක නට් ග්‍රාස් වලින් තමයි ෆේස් වොෂ් එක හදලා තියෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා ඔයිලි ඇන්ඩ් පිම්පල් කන්ට්‍රෝල් ස්කින් එකට යූස් කරන්න පුළුවන් ෆේස් වොෂ් එකක්. මේක සාමාන්‍යයෙන් ස්කින් එක ගොඩාක් ඔයිලි වෙනවා නම් පිම්පල්ස් ගොඩාක් පිම්පල් මාක්ස් තියෙන කෙනෙක්ට මේ ෆේස් වොෂ් එක යූස් කරලා ඔයිලි බැලන්ස් කරගන්න පුළුවන්. එතකොට මම ඔයාලට මෙතනදි පැහැදිලි කරපු ටෝන් එක ඔයාලට මේ ෆේස් වොෂ් එක යූස් කරාට පස්සේ දිනපතා වුණත් ටෝන් එක යූස් කරන්න පුළුවන්. ඔයාලගේ ස්කින් රූටින් එකකට කලින් ටෝන් එක යූස් කරලා ඔයාලා ඇප්ලයි කරන ක්‍රීම් එකක් නයිට් ක්‍රීම් එකක් ඩේ ක්‍රීම් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට තියෙනවා ෂැම්පෝ එක. ෂැම්පෝ එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඔලිව් ඔයිල් සහ ඇලෝවේරා. ඔලිව් ඔයිල් සහ ඇලෝවේරා කියන්නේ අපි ස්කින් එයා එකට හොඳ මොයිස්චර් එකක් දෙන ප්‍රොඩක්ට් එකක්. ඇලෝවේරා කියන්නේ ගොඩාක් තෙතමනේ රඳවා ගන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඔයාලට මේ කන්ඩිෂනර් යූස් කරන්න පුළුවන්. හිසකෙස් පැලෙනවට, හිසකෙස් අකලට සුදු වෙනවට, ඊළඟට ඔයාලගේ කොණ්ඩේ යන එකට, ඊළඟට ඔයාලගේ කොණ්ඩේ තුනී නම් මේ ෂැම්පූ කන්ඩිෂනර් එක යූස් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඔයාලගේ ඔයාලට යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේ බොඩි ලෝෂන් එක. බොඩි ලෝෂන් එක හරහා වෙන්නේ ඔයාලගේ ස්කින් එක හොඳ මොයිස්චර් තෙතමනේ රඳවා ගන්න එක වෙන්නේ බොඩි ලෝෂන් එක හරහා. එතකොට මේක ඔයාලට එළියට යද්දී ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. රාත්‍රියට නිදා ගන්න කලින් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ගොඩාක් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙනිවෙල් එක්ස්ට්‍රැක්ට් සහ සැන්ඩල්වුඩ්, ඊළඟට කැස්ටර් ඔයිල්, ග්ලිසරින්, ෂියා බටර්, අබියුටින්, විටමින් B3 වගේ ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ බොඩි ලෝෂන් එකේ ඇතුළත් වෙනවා. මේකේ ඇවිල්ලා සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ඇඟට අවුවට එහෙම එළියට යනවා නම් මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරාම අවුවෙන් වෙන හානිය ඔයාලගේ ස්කින් එකට වළක්ව ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා නයිට් ක්‍රීම් එක. මේ නයිට් ක්‍රීම් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ නයිට් ක්‍රීම් එක ඇවිල්ලා අපේ ස්කින් එක පැහැපත් කරගන්න රාත්‍රී පෝෂණ සත්කාරයක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නයිට් ක්‍රීම් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අද කාලේ ට්‍රෙන්ඩ් එකක් යන්නේ විදිහට යන්නේ හැමෝම සුදු වෙන්න දඟලන එක. ඉතින් සුදු වෙනවා කියන්නේ යම්කිසි ප්‍රොඩක්ට් එකකින් ඒක ඇවිල්ලා ඔයාලට తాවකාලික ලස්සනක් විතරයි. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට ඔයාලගේ ස්කින් එකට ගොඩාක් සයිඩ් ඉෆෙක්ට්ස් වෙන්න පුළුවන්. ඒ හින්දා සුදු වෙන්න කවුරුත් හොයන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලගේ ස්කින් එක නිරෝගීව පැහැපත් කරගන්න, ග්ලෝවින් ස්කින් එකක් ගන්න, හැමදාම ඔයාලගේ කලයක ලස්සනට තියාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. ඉතින් ඔයාලට ඒ දේ මෙන්න මේ රෙෂ් බ්‍රෑන්ඩ් එකෙන් නයිට් ක්‍රීම් එක හරහා කරගන්න පුළුවන්. විශේෂයෙන් මම කියන්නේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ තියෙන කිසිම ප්‍රොඩක්ට් එකකට සුදු වෙන්නේ නැහැ. ඔයාලගේ ස්කින් එක පැහැපත් yellowish කලර් එකක් විතරයි එන්නේ. ඒ කලර් එක ඔයාලට දිගටම තියාගෙන යන්න, මේන්ටේන් කරගෙන ලස්සනට ඔයාලගේ ස්කින් එක පවත්වාගෙන යන්න පුළුවන් මේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් හරහා. ඒ වගේම මේ නයිට් ක්‍රීම් එක යූස් කරද්දී ඔයාලට යූස් කරන කෙනෙක් නම් අතට හොඳට දැනෙනවා මේ නයිට් ක්‍රීම් එක ටක් ගාලා ස්කින් එකට ඇබ්සෝබ් වෙන සොෆ්ට් ක්‍රීම් එකක්. අර බ්ලීච් ක්‍රීම් වගේ ස්කින් එකේ පිටි පිටි ගතිය හිටින්නේ නැහැ. මේක ගෑවම මේක ටක් ගාලා ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. එතකොට මේක ඔයාලට රාත්‍රී පෝෂණ සත්කාරයක් විදියට නිදා ගන්න කලින් විනාඩි 15කට විතර කලින් මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා හොඳට උඩු අතට හොඳට ඇප්ලයි කරලා ඔයාලට නිින්දට යන්න පුළුවන්. උදේට මේක හොඳට ෆේස් වොෂ් එකෙන් වොෂ් කරලා ඉවර වෙලා ඔයාලට ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපේ තියෙනවා හර්බල් හෙයා ඔයිල් එක. මේ හෙයා ඔයිල් එක ගැන කතා කරොත් මේකේ පොල් තෙල්, කරපිංචා, කොටුකොළ, මුකුණු වන්න, කීකිරිදිය, නෙල්ලි සැවැන්දරා,
උළුහාල්, කළුදුරු, කැස්ටර් ඔයිල් වගේ ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් අතලක් තියෙනවා. ඉස්සරි තියන අයට, ඉරුවාරදය තියන අයට, කොණ්ඩේ යන අයට, කොණ්ඩේ අගිස් පැලෙන අයට, ඕනම හිස කෙස්වල ප්‍රශ්න තියෙන කෙනෙක්ට මේ ඔයිල් එක යූස් කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ තියෙන hair care products ටික එකින් එක අපි සමාන වෙන විදිහට එකින් එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මේ hair oil එක යූස් කළා එයා ගිහිල්ලා වෙන සැර ෂැම්පු ප්‍රොඩක්ට් එකක් යූස් කළා එයාගේ කොණ්ඩේ යන්න ගත්තොත් අපිට මේ ඔයිල් එකේ ඉෆෙක්ට් එකක් කියන දේ කියන්න බෑ. ඒ වගකීම අපිට බාර ගන්න බෑ. හේතුව තමයි මේ ඔයිල් එක, ෂැම්පු එක, කන්ඩිෂනර් එක මේ තුනම එකින් එක ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට හරිම සොෆ්ට් විදියට ඔයගලගේ hair එකට යූස් කරන්න පුළුවන් කිසිම ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු නැතුව ස්වභාවික දේවල් වලින් තමයි මේ දේ හදලා තියෙන්නේ. එතකොට මේ ඔයිල් එක යූස් කරන කෙනෙක් මුලින් ඔයිල් එක යූස් කරලා බලලා එයාට ඒක ඕකේ වෙනවා නම් මේ hair care product සෙට් එකම අරගෙන යූස් කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයිල් එක යූස් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා සතියට දවස් 3ක්වත් යූස් කරන්න ඕනේ. ඔයාලට ටක් කල් රිසල්ට් එකක් බලා ගන්න. කොණ්ඩේ වැවෙනවා මේ ඔයිල් එක සාමාන්‍ය කොණ්ඩේ දික් වෙන ප්‍රමාණය වැඩි මේ ඔයිල් එක හරහා. එතකොට ඒක යූස් කරද්දී ඔයාලා ඔයිල් එක යූස් කරන්න කලින් ඒක හොඳට ඩබල් බොයිල් කරලා පුළුන් කෑල්ලකට අරගෙන හිස් කබලේ ගාලා හොඳ මසාජ් එකක් දෙන්න පුළුවන් නම් ඔයාලගේ ගන්න පුළුවන් රිසල්ට් එක ඉක්මන් කරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ඩේ ක්‍රීම් එක රෙෂ් බ්‍රෑන්ඩ් එකේ. මේ ඩේ ක්‍රීම් එක SPF අඩංගු sun protection ක්‍රීම් එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන්. එදිනෙදා ඕනම වෙලාවක එළියට යනවා නම් ඔයාලගේ අතුරු ස්ථානවල මූණේ බෙල්ලේ ඕනම තැනක මේ ඩේ ක්‍රීම් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාලගේ ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට්ස්, white heads, black heads සියලුම දේවල් ඔයාලට මේ ඩේ ක්‍රීම් එක හරහා නැති කරගන්න පුළුවන්. ඊළඟට අපේ තියෙනවා ග්‍රීන් ටී එක සහ සිනමන් ටී එක. ග්‍රීන් ටී, සිනමන් ටී දෙකෙන්ම වෙන්නේ ඔයාලගේ ශරීරයේ තියෙන අධික රුධිරය, අනවශ්‍ය රුධිරය දහනය කරලා ඔයාලගේ සමබරතාවය ශරීරයේ රැක දෙනවා සහ ඔයාගේ තෙල් මට්ටම පාලනය කරන්නේ. ග්‍රීන් ටී එක යූස් කරනවා නම් සාමාන්‍යයෙන් උදේ හවස දෙකක් යූස් කරන්න පුළුවන්. මේක ටී බෑග් එකක් විදිහට තමයි එන්නේ. සිනමන් ටී එක යූස් කරන කෙනෙක්ටත් උදේ හවස දෙකක් යූස් කරන්න පුළුවන්. සිනමන් ටී එක ගොඩක් හොඳයි. අනවශ්‍ය විදියට ඔයාගේ ස්ටොමැක් එක තියෙනවා නම් බඩ තියෙන කෙනෙක්ට ඒ තෙල් දහනය කරගන්න සිනමන් ටී එක ගොඩක් හොඳයි. ග්‍රීන් ටී එකත් ඒ වගේම තමයි. ඔයාලා අනවශ්‍ය විදියට මහත් වෙනවා නම් අධික තරබාරුකම තියෙනවා නම් මේ ටී දෙක යූස් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපේ කැප්සූල් එක. මේ කැප්සූල් එක ඇවිල්ලා ඔයාලට යූස් කරන්න පුළුවන්. ටර්මරික් කැප්සූල් එක සහ සිනමන් කැප්සූල් එක තියෙන්නේ. ඉතින් එතකොට මේ කැප්සූල් එක යූස් කරන කෙනෙක්ට සිනමන් කැප්සූල් එක නම් ඔයාලගේ අපි බාහිරින් ගන්න දේවල් වලට වැඩිය අභ්‍යන්තරයෙන් ගන්න දේවල් වල රිසල්ට් එක වැඩි. එතකොට මේ සිනමන් කැප්සූල් එක ඔයාලගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න, රුධිර පීඩනය පාලනයට, ප්‍රෙෂර් හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට නම් මේ සිනමන් කැප්සූල් එක ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම ටර්මරික් කැප්සූල් එකෙන් ඔයාලගේ සිරුර ඊවන් ටෝන් එකක්, ස්කින් ලස්සන ස්කින් ටෝන් එකක්, ඊවන් ස්කින් ටෝන් එකක් ගන්න පුළුවන්. කහ පැහැති දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ රෙෂ් බ්‍රෑන්ඩ් එකේ ඕනම ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ තියෙන දුරකථන නම්බර් එකට කතා කරලා හෝ මේ තියෙන ඔෆිස් ඇඩ්‍රස් එකට ගිහින් හෝ මේ සයිට් එක හරහා ඔයාලට මේ නිෂ්පාදන සම්බන්ධ ඕනම දෙයක් ඔයාලට වැඩි දුර විස්තර ලබා ගන්න පුළුවන්. රෙෂ් කියන්නේ රජෙලියා පදිංචි ආයතනයක්. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. විශේෂයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ ප්‍රොඩක්ට් එක යූස් කරලා බලලා ඔයාලගේ රිසල්ට්ස්, ෆීඩ්බැක් සියලුම දේවල් මේ රෙෂ් ටීම් එක හරහා බෙදා ගන්න කියලා. බොහොම ස්තුතියි. ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් රේෂ් වෙතින් බ්ලීචින් අඩංගු නැති නිෂ්පාදන පෙළක් ඔබේ සමට ආදරය කරන්න දැන්ම ඉගෙන ගන්න. වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න. රේෂ් බ්ලීචින් අඩංගු නැති ඔබේ සමට යහපත් ආරක්ෂාවක්. ලස්සනට ඉන්න කැමතිද? රේෂ් එක්ක තෝරන්න සේෆ් ග්ලෝ එකක්.